ඔබට ඇති අවස්ථාව මිලියනයකට එකක් විය හැක. ඔව්, ජීවිතය අපිට සලකන විදිය හරි අසාධාරණයි. එක් අයෙක්ට ඕනටත් වැඩිය ලැබෙන අතර තව කෙනෙක්ට තියෙන දේ නැති වී යා හැක. ඉතින් ඊළඟට විවෘතන දොරෙන් ඇතුළට පැන ගැනීම ඔබේ කාර්ය වන අතර ඒ අවස්ථාව ඔබේම කරගන්න. බාරගන්න ජීවිතයට පැමිණෙන සියලුම බාධකයන්. බයගුල්ලෙක් වගේ සැඟවිලා සිටියොත් කවදාක්වත් ඔයාට ඉදිරියට යන්න ශක්තියක් නම් නැති වේවි. ඉතින් නිසල සංසුන් ජීවිතයකට වඩා අභියෝගාත්මක ජීවිතයක් බාරගන්න බය වෙන්න නම් එපා. ජීවිතේ දිනන්න නම් වාසනාව විතරක් මදි මිත්‍රයා. එළියට බහැලා බලන්න, ජීවිතේ ගැට ගහගන්න, මිනිස්සු විඳින දුක දිහා මහන්සි වෙන්න. අනිවාර්යෙන් ඒ වරම ඔයාට ලැබෙනවා. ඔයාගේ ඉලක්කය වෙන්න ඕනේ ධනවත් වීමයි. නැතුව බොරු පොහොසත් පෙනුමක් ලබා ගැනීම නෙමෙයි. බැංකු පොතේ අගේ වැඩි වන විට ඔයාගේ හිතේ තියෙන මනුස්සකමද ඒ හා සමානව වැඩි කර ගැනීමට වග බලා ගන්න. ඉතින් මේ ගමන කොපමණ දුෂ්කර වේදයි හිත හිතා ඉන්නේ නැතුව මෙතෙක් ආදුර ගැන සතුටු වෙන්න. ඉලක්කයේ කෙතරම් විශාලදයි නොසිතන්න. ඒ ළඟා කරගත්තොත් ඔයාට ලැබෙන ප්‍රතිඵලය කෙතරම් විශිෂ්ටදයි සිතන්න. ඔයා මේ වෙද්දි ප්‍රශ්න 100කට මුහුණ දීලා තියෙනවා නම් ඊළඟට 101 වෙනි ප්‍රශ්නෙට මුහුණ දෙන්න බය වෙන්න ඕනේ නැහැ. අනාගතයේ සුබ මුහූර්තය නිගමනය කිරීමේ හොඳම ක්‍රමය නම් ඒ වෙනුවෙන් අද දවසේ මහන්සි වීමයි. මිනිස්සු ඔයාගේ ටාගට් වලට hina වෙයි. ඔයාගේ ක්‍රමයට, ඔයාගේ මහන්සියට කතා හදයි. සැලෙන්න නම් එපා මිත්‍රයා. දවසක් එනවා උන්ට ඔයාගේ ජීවිතයට ලං වෙනවා තියා හිතා ගන්නවත් බැරි වෙන. ඉතින් ඔයා ගැන කිසි විටකත් ලැජ්ජා වෙන්න නම් එපා. අනිත් අය ඔයාව දකින්න විදිහ වැදගත් නැහැ. පාඩුවේ ගේම ගහගෙන ඉදිරියටම යන්න. සාර්ථකත්වය කියන්නේ නින්දේදී දකින්න හීනයක් නන් නෙමෙයි. එය දිගු කාලිනව පවත්වා ගැනීමට අවශ්‍ය නම් ගමන කොපමණ කටුක වුවත් නිවැරදි මාර්ගයේම ගමන් කරන්න. ඉක්මන් සල්ලි සැනින් නැති වෙනවා. ඔයා මිලියන ගණන් වලින් හීන දැකලා සත ගණන් වලින් නම් වැඩ කරන්නේ අපරාධ වගේ මහන්සිය. හැම විටම මතක තියාගන්න දෙවෙනි අවස්ථාවන් සැබවින්ම දුර්ලභ විය හැක. ඉතින් පළමු අවස්ථාව ඔයාගෙම කරගන්න. ජය වේවා.